සුදු ඇඳගත්ත පාට නරපණුව අවුරුදු 5න් 5ට බොරු කියලා බලයට එනවා. නමුත් මේ රටේ ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. බලයට ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. බලන්න බුද්ධ ශාසන අමාත්‍යාංශයක් වෙනම තියෙනවා. විශේෂ භාර ඇමතියෙක් ඉන්නවා. විශාල යාන වාහන ගොඩක් තියෙනවා. විශාල සේවක පිරිසක් ඉන්නවා. නමුත් රටේ ප්‍රශ්න විසඳලා නැහැ. මහා සංඝරත්නයේ ප්‍රශ්නේ. දිනෙන් දින මේවා වැඩි වෙනවා. දැන් ආමුදුරන් වහන්සේලා පාරට බහලා. නමුත් අර ඇමතිලාට පේනවද? නැහැ. මුන්ට පේන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එන්න වැඩි වෙනවා. නමුත් හොඳට මතක තියාගනියව. අපිට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. කොහොමද? පොඩි කතරයක් ගහලා මේ පාට නරපණුවන්ට බලය දෙනව වෙනුවට ගාපියව ඡන්ද පත්‍රිකාව පිරෙන්න ලොකු කතරයක්. යුග පෙරලියක් ඇති කරලා මේ රටේ යුග පෙරලියෙන් පසු මේ ප්‍රශ්න එකින් එක විසඳලා පෙන්නන්නම් ප්‍රාදේශීය මට්ටමින් ග්‍රාම සේවා මට්ටමින්.